නිල ෆිෆා ලෝක කුසලානය හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සැබෑ රත්තරන් වලින් කියලා ඔයා දැනගෙන හිටියද? කිලෝග්‍රෑම් 6ක් බර මේ කුසලානියේ රත්තරන් විතරක් කිලෝග්‍රෑම් 4.93ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. කුසලානිය සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ පිරිසිදු කැරට් 18 කහ රත්තරන් වලින්. කොහොම වුණත් මේ කුසලානිය ඇතුළතින් හිස්. මොකද දන්නවද? මේක සම්පූර්ණයෙන් රත්තරන් පුරවලා නිර්මාණය කළොත් එහෙම ඒකේ බර කිලෝ 70ක් විතර වෙනවා. එහෙම වුණොත් ඒක උස්සන් ජයග්‍රහණය සමරන්න සෑහෙන්න අමාරු වෙන්න තිබුණා. මේකේ වටිනාකම කීයක් විතර වෙන්න පුළුවන්ද? මේ කුසලානියේදී රත්තරන් වල වටිනාකම විතරක් අපේ මුදලින් ගත්තොත් රුපියල් මිලියන 225ක්. මේකේ තියෙන ඓතිහාසික සහ කලාත්මක වටිනාකම නිසාම කුසලානියේ සම්පූර්ණ නිල තක්සේරු වටිනාකම රුපියල් බිලියන 6.73ක් වැනි හිතා ගන්න බැරි අගයක්. තව දෙයක් මේ කුසලානිය හැමෝටම අල්ලන්න ලැබෙන්නේ නැහැ. FIFA නීතිවලට අනුව මේ සැබෑ රන් කුසලානිය අත්වැසුම් නොමැතිව අල්ලන්න අවසර තියෙන්නේ ලෝක කුසලානියක් දිනූ ක්‍රීඩකීන්ට, රටවල රාජ්‍ය නායකින්ට සහ FIFA සභාපතිවරයාට විතරයි. ඉතින් මේ කුසලානිය අල්ලන්න නම් අනිවාර්යෙන්ම ලෝක කුසලානියක් ජයග්‍රහණය කරන්නම වෙනවා. ඒ වගේම තමයි රන් කුසලානිය දෙනවා කියලා ඒක අරන් යන්න ලැබෙන්නෙත් නැහැ. තරඟාවලියේ අවසාන මහා තරඟයෙන් පසු පිටියේදී ජයග්‍රහණය සැමරීමට විතරයි ඒක ලබා දෙන්නේ. ඊට පස්සේ ඒක නැවත FIFA ආයතනය වෙත ලබා ගන්නවා. ජයග්‍රාහී රටට ස්ථිරවම තබා ගැනීමට දෙන්නේ මෙහි රන් ආලේපිත ලෝකඩ අනුරුවක් පමණයි. සැබෑ කුසලානිය ස්විට්සර්ලන්තයේ සූරිච්හි පිහිටි FIFA කෞතුකාගාරයේ ආරක්ෂිතව තියලා තියෙනවා.